right අපි දැන් බලමු fence එකේ ඉඳලා out වෙන lines කොහොමද cut off switch එකක් කරා lightning diverters එකට හරි fence එකට හරි කොහොමද අරන් යන්නේ කියලා energizer එකේ ඉඳලා out වෙන line high voltage line. එතකොට කලින් කියලා දුන්නා fence out live පළවෙනි එක ඊට පස්සේ earth line දෙකක් තියෙනවා කිව්වා. earth line දෙක සහ return or second live out එක. එතකොට ඒ වගේම cut off switch මාදලි කීපයක් තියෙනවා. මේ cut off switch එකේදී විශේෂත්වයක් තියෙන මේකේ මේ තියෙන lights හතරෙන් energizer එකේ ඉඳලා pulse එකක් generate වුනහම ඒ generate වෙන pulse එකේ rhythm එකට මේ light හතර blink කරනවා. එතකොට මේක අපි earth line දෙකක් තියෙන්නේ ගොඩක් වෙලාවට මේ Nemtech energizer එකත් එක්ක එන cut off switch එකේ එක earth line එක cut off switch එකට දෙන්න ඕනේ. earth line එකයි live එකයි දුන්නාම තමයි මේ lights ටික වැඩ කරන්නේ. මොකද මේ out වෙන high voltage එකෙන්ම තමයි මේ lights blink කරන්නේ. එතකොට මේකේ තියෙනවා cut off switch එකේ live in එකක් earth in එකක් live out එකක් මේ side එකේ. ඒක මම කලබල පෙන්නන්න. මේ cut off switch එක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ අපි fence එක තියෙන live එක energizer එකත් එක්ක connect කරද්දී fence maintenance හරි fence එකේ මොනවා හරි අපි කරනකොට energizer එක power on කරලා තිබ්බත් fence එකට voltage එකක් current එකක් යන්නේ නැති වෙන්න තමයි මේ cut off switch එක පාවිච්චි කරන්නේ. එතකොට මේක බලා ගන්න පුළුවන්. මේ පැත්තේ තියෙන්නේ earth line in එක. ඒ කියන්නේ අපිට මේ line දෙකෙන් එකක් මෙතනට ගේන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා live in එකක්. live in එක අපි දකුණු පැත්තේ කරවල තියෙන fence out පළවෙනි live out එකෙන් අරන් යනවා. ඊට පස්සේ මේක මෙතනින් earth එක මේ lights එකට connect කරලා තිනවා. live එකත් lights හතරට connect වෙලා තියෙනවා. ඊට පස්සේ මේ live එක මෙතන පොඩි connect එකක් තියෙනවා. මේකත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට අපි මේ cut off switch එකේ මේක උඩට හිර කරාම වෙන්නේ මෙන්න මේ cut off switch එකේ තියෙනවා මෙන්න මේ වගේ plate එකක්. ඒ plate එක ගිහිලා මේකත් එක්ක mount වෙනවා. ඒ mount එද්දි cut off switch ඒ mount උනාට පස්සේ මෙන්න මේ තුන්වෙනි nut and bolt තියෙන එක හරහා මෙතනට දුන්න in එක මෙතනින් out කරගන්න පුළුවන්. right. ඔක තමයි සරලම cut off switch එකේදී වෙන්නේ. මම ඒක energizer එකේ තියෙන port out එකත් එක්ක කොහොමද connect කරගන්නේ කියලා කියලා දෙන්නම්. දාලා සටහනක් ඇඳලම. right. එතකොට මෙන්න මේ යම් වෙලාවෙම energizer එකේ දකුණු පැත්තේ කෙරවලේ ඉඳලා fence out මේක සඳහන් කරලා තියෙනවා මෙතන fence out කියලා. මෙතන 1 2 ඊට පස්සේ මේ යට common ports වගේක් තියෙනවා. ඒ ටික මේකේ දැනට නෑ. මේ box එකේ තව ඕනනම් mount කරගන්න පුළුවන් ports ටිකක් තියෙන්නේ. අපි එතකොට පළවෙනි එක තියෙන connect එක මේක තියෙන red color. ඊළඟට ඒ කියන්නේ මේක live out right. එතකොට තව දෙකක් තියෙනවා මැද. right. ඊට පස්සේ කළු පාට එකක් තියෙනවා. මේක තියෙන්නේ black. මේ දෙකම green. right. මේ දෙක අපි already connect කරලා ඉවන්නේ internal and external. එතකොට මේක live out එක. මේක return or second live එක විදිහට පාවිච්චි කරනවා. return එක අපි කලින් කතා කරා. return එක ගෙනාවොත් ඒක return එකේ live එකේ lost එක return එකක් විදිහට අරගෙන lost එක measure කරගන්න පුළුවන්. දැන් මේක එක fence එකක් විදිහට යන නිසා මම පාවිච්චි කරන්නේ මේක අතහැරලා live එක විතරක් පාවිච්චි කරනවා. එතකොට cut off switch එකේ තියෙනවා මෙතනින් මෙතනින්
මෙහෙම nut and bolt mount කරගන්න පුළුවන්. lug mount කරගන්න හරි wire එක mount කරගන්න හරි පුළුවන් connectors තුනක්. ඒකට මෙතනදී අපි මෙන්න මේකේ symbol එකක් තියෙනවා. earth symbol එක තියෙනවා. මේකේ අකුණක අර live එකක symbol එකක් තියෙනවා. අපි මෙන්න මේ live out එකේ පළවෙනි එක ගෙනල්ලා මෙතනට කනෙක්ට් කරනවා. ඊට පස්සේ මේ දෙකෙන් කැමති එකක්. ඔයාලට වයරින් එක කරගෙන යද්දී ලේසි එකක්. ගොඩක් වෙලාවට මම ගන්නෙ මේ දුරත් එක්ක බලලා මෙන්න මේ තුන්වෙනි රිටර්න් එක. sorry earth එක ගේනවා මෙන්න මේ earth point එකට. හරි. එතකොට අපි මෙතන port මේකයි දෙකක් පාවිච්චි කරා. තව දෙකක් තියෙනවා. හැබැයි මේක මම රිටර්න් එකක් මේ fence එකේ පාවිච්චි කරන්නේ. මෙන්න මේ earth ඉතුරු වෙන port එක ගන්නවා. ඊට පස්සේ මේක අපි අරන්